විද්‍යුත් ධනතාවය කියන්නේ ධන අයන සෑදීමේ හැකියාව. විද්‍යුත් ධනතාවය කියන්නේ එතකොට විද්‍යුත් ඍණතාවය කියන එකේ විරුද්ධ එක, ඔපොසිට් එක. විද්‍යුත් ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාවනේ. එතකොට විද්‍යුත් ධනතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම, කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා එයා ධන අයන සෑදීමට තියෙන හැකියාව. එතකොට ලෝහ තමයි අතරම විද්‍යුත් ධනතාවය පෙන්වන්නේ වැඩිපුරම. අලෝහ තමයි විද්‍යුත් ඍණතාවය පෙන්වන්නේ. එතකොට විද්‍යුත් ධනතාවය වැඩි වෙන එයාගේ ලෝහමය ගුණ වැඩි වෙනවා. විද්‍යුත් ධනතාවය අඩු වෙනවා කියන්නේ එතකොට එයාගේ අලෝහමය ගුණ වැඩි වෙනවා. කියන්නේ විද්‍යුත් ධනතාවය අඩු වෙනවා කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එතකොට එයාගේ අලෝහමය ගුණ වැඩි වෙනවා.